හායි සුබ දවසක් යාළුවෝ හැමෝටම මේත් අපි කියපු ලස්සනම තැනක් කාට කියන්න පුළුවන් මේ කොහෙද කියලා ඔව් මේ දිව්‍ය ලෝකයක් වගේ ලස්සන සඳ තැන නැත්නම් මූන් ප්ලේන්ස් නුවරඑළිය ටවුන් එකේ ඉඳන් කිලෝමීටර් 7ක් විතර දුරින් තියෙන්නේ ගවර්න්මන්ට් පොටේටෝ සීඩ් ෆාම් එක හරහා තමයි යන්න තියෙන්නේ පාම් එකට ඇතුළේ ඉන්න තැනින් අපේ වාහන දාලා ඉතින් සෆාරි ජිප් එකක් කරගෙන තමයි අපි එන්න ඕන. ඒ අතරමඟදී අපිට කොහෙවත් බහින්න දෙන්නේ නැහැ. මොකද මේ ෆාම් එකේ හින්දා මොකන හරි බැක්ටීරියා එකක් ඉන්ෆෙක්ට් වුණොත් එහෙම මුළු මේ ෆාම් එකම විනාශ වෙන හින්දා අපිට කොහෙවත් බහින්න දෙන්නේ නැහැ. අත්‍යවශ්‍යම දෙයක් කියන හදිසිම කාරණයක් වුණොත් තමයි ඒ අර අපිට කොහෙවත් බහින්න දෙන්නේ නැහැ. ඔන්න අපින් එතනට දැන් අංගලා තියෙන්නේ පොඩ්ඩක් අර පාර පටුයි පොඩ්ඩක් වාහනේම ගෑස් වෙනවා මොකද අපේ කී විශේෂයෙන් අම්මයි සේෂල් විතරයි ඒ හින්දා පොඩ්ඩක් අර කට්ටිය නිසා ගෑස් වෙනවා වැඩි but still worth it කියන්න වචන නැහැ හරිම ලස්සනයි සඳතන්න තමයි ලංකාවේ තියෙන එකම view point එක 360 degree panorama view එකක් බලන්න ලංකාවේ තියෙන උස්සම කඳු 10ක් බලන්න පුළුවන් මෙතනට ඒ වගේම කියන්න වචන පට්ටම ලස්සනයි ගොඩක් වෙලාවට මෙතනට එනකොට වෙදර් ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕන මොකද ක්ලවුඩි ඩේ එකක් වුණොත් එහෙම පොඩ්ඩක් අමාරු බලා ගන්න මේ වැහි බර දිනයක් වගේ වුණොත් එහෙම බලාකුළු වැඩි වුණොත් අර view එච්චර අර ගොඩක් කඳු හිම බලා ගන්න බැරි වෙනවා. ඒ හින්දා පොඩ්ඩක් අර කාලගුණය පොඩ්ඩක් බලන්න ඕන. හොඳ sunny day එකද වගේ නම් අපිට ගොඩක් මේ බලා ගන්න පුළුවන්. කියන්නේ කඳු ටික බලා ගන්න පුළුවන් ගොඩක් ඔක්කොම වගේ. You will see better in top soon. Don't go there. Don't go near. Some falling kids are no. I will not die there. Yes, go there. Not take me picture off. සේෂල් නම් ආපු වෙලාවෙන් තමයි ෆොටෝස් ගන්න එක තමයි කරේ. තව ෂුට් එක මම කන්දෙන් පල්ලහැටක් දානවා පස්සෙන් පස්සට යන්නේ කියලා. More there. අපි ඔය ඩ්‍රයිව් කරපු අයියා මේ හොඳ විස්තරයක් කරා මේ මූන් ප්ලේන්ස් ගැන ඊට පස්සේ මොනවා බලන්න පුළුවන් කඳු ගැන ගොඩක් ලොකු විස්තරයක් දැනගන්න පුළුවන් එයාගෙන් Wait na. ඒක තමයි සාධාරණ පුංචි ලෝකාන්තය කියන්නේ. මෙතන තියෙන ලොකු විශේෂත්වය තමයි අංශක 360ක් බලන්න පුළුවන්. දැන් ලංකාවේ තියෙන උසම view point එකට තමයි අපි දැන් මේ ඉන්නේ. ලංකාවේ උසම view point එක නෙවෙයි අංශක 360ක් බලන්න පුළුවන් උසම view point එක. මේක අයියේ නේ. මෙතන ලංකාවේ උසම view point එක නෙවෙයි. පිටු තරගල අංශක 360ක් බලන්න පුළුවන් උසම view point එක තමයි තියෙන්නේ. මෙතන ලංකාවේ ප්‍රධානම නමයක් පේනවා. අර ගොඩක් බලන්න කියන්නේ මේක මොකද කියන්නේ වෙහිලා තියෙනවා. අර කියලා කම්පියුටර් මම පෙන්නන්න. මෙතන මේ මිදුමට වෙහිලා තියෙනවා නේද? ඔව් මෙතන ඔව් ඔය තියෙන්නේ පිටුරු තලාගල කන්ද. පිටුරු තලාගල ගැන අමුතු විස්තර කියන්න දෙන්නේ නෑ. සෝරතන දන්නවනේ. ඊට හැපේ තර ටවර් දෙකක් පේන්නේ ලාවට. ඔය පේන්නේ කිකිලියාමාන කියන කන්ද තමයි මේ පේන්නේ. ඔල්ලා එම්බත් වෙලා. ඒ කිකිලියාමාන කන්දේ ඒ ටවර් දෙක පහලින් බලනකොට හොඳට බැලුවොත් පේන ලාවට ගෙවල් ටිකක් පොඩි. ඔව් මේ පැත්තේ ඔව් මේ ගොඩක් තියෙන එක නෙවෙයි. ඒ ටවර් දෙක එකට ඒ තමයි ලංකාවේ උසම ගම්මානේ. ශාන්තිපුර. ඔව් ලංකාවේ උසම ගම්මානේ ලංකාවේ උසම පන්සල් ලංකාවේ උසම ගබ. ඔය තුනම පිටලා තියෙන ඔය ගම්මානේ තමයි. ඊටත් මේ පැත්තේ ඔය ගෙවල් ගොඩක් වගේ පේන්නේ නුවරඑළිය ටවුන් ඒරියා එක තමයි ඔය පේන්නේ. අර ටවර් පහක් වගේ තියෙනවා නේද? ඔය තියෙන්නේ සිංගල් ට්‍රී කියන කන්ද. ඔව් සිංගල් ට්‍රී කන්ද. ඒ සිංගල් ට්‍රී කන්ද විශේෂත්වය තමයි ලංකාවේ දෙවනි උසම පන්සල පිටලා තියෙන සිංගල් ට්‍රී කන්ද. අර පේන්නේ පන්සලේ තමයි. ඊට මේ පැත්තෙන් ඔව් අර පේන්නේ ඊට මේ පැත්තෙන් ග්‍රේට් වෙස්ටර්න් කියලා කන්ද තියෙන එක සම්පූර්ණයෙන්ම වැහිලා තියෙන්නේ. ඒ සරල මේ පැත්තෙන් බලනවා මේ දිග කන්ද. මිනිස්සෙක් ඒ කියන්නේ පැත්තට හැදලා නිදාගෙන ඉන්නවා වගේ තමයි ඒ කන්ද පිහිටලා තියෙන්නේ. ඔව් ඒ කන්ද නම කොනිකල් හිල්. මෙතන ළඟ මේ එහා පැත්තෙන් තියෙන හග්ගල කන්ද. ඒක ඊට පස්සේ ඔව් මේ තියෙන ඔය කන්ද දෙකම ඔය හග්ගල කඩුව එක කියලා තමයි එන්නේ. අවසාන මායිම තමයි මේ. මෙතන මේ බෝඩ් එක. ඔව්. ඉතින් ඉස්සරහ සම්පූර්ණයෙන්ම තියෙන ඌපලක බදුල්ල දිස්ත්‍රික්කේ. ඒකට මෙතන තියෙන පළාත් දෙකක මායිමක් පළාත් දෙකක මායිමක් වගේම දේශගුණික කලාප දෙකක්ත් මායිනේ. දැන් අපි මේ ඉන්නේ උඩට ශීත කලාපේ. ඉස්සරහින් අපිට පේන්නේ උඩට වියලි කලාපේ. ඔව් ඉස්සරහට ඔය පේන්නේ උඩට වියලි කලාපේ. එතකොට ලංකාවේ දේශගුණික කලාප දෙක වෙනස පැහැදිලිව බලන්න ලංකාවේ තියෙන එක තමයි මෙතන. ඒකත් මෙතන තියෙන විශේෂයක්.
අර ඉස්සර කන්දේ බලන්න අර ගල්පොත්ත කෙලිය මුඩ ගස් ටික දුඹුරු පාටක් ගහලා පොඩ්ඩක් වෙල්ලා ගිහිල්ලා වගේ තියෙන්නේ. මේ පැත්තේ තියෙන ගස් ටික තද කොළ පාටයි. කියන දේශගුණ ක්ලයිමේට් චේන්ජ් එක හොඳට පැහැදිලිව බලා ගන්න පුළුවන්. ඔය විදිහට ක්ලයිමේට් චේන්ජ් එකක් කියන්නේ. කවුරු හදපු එකක්වත් නෙවෙයි. ඔබ සම්පූර්ණ බෝම්බුරු වල රක්ෂිතය. එකම රක්ෂිතේ දෙපැත්තට පැහැදිලිව වෙනස බලා ගන්න පුළුවන්. ඒකට සලක ප්‍රයිවට් වාහන එකක්වත් මේක ඇතුළට එන්න දෙන්නේ නැත්තේ. මේක රජයේ බීජ අර්ථාපල් ගොවිපල. මේක තමයි දැන් මේ ඕනි අර්ථාපල්නේ කොහොමද? සම්පූර්ණම අර්ථාපල් විතරයි සර් මේක වගා කරන්නේ. මේක තමයි දැන් ලංකාවේ තියෙන ලොකුම බීජ අර්ථාපල් ගොවිපල. මේක වගා කරන්නේ අවුරුදු 3කට එකපාරයි. ඒ කියන්නේ හැම අවුරුද්දම වගා කරනවා. කොටස් විදිහට තමයි වගා කරන්නේ. මේ බීජනේ වැවුවට පස්සේ ඔක්කොම මේක අද ගන්න ඕන ප්ලාන්ට්ස් වලට හේින්ද? ඔව් ඒක කියලා අවුරුදු 3ක් වගේ තියෙද්දි දැන් මේ කුළු හරක් ඉන්නවා ගෝන්නු මෝ ඔය සතු වෙලේ ඒක ජරා කරලා ඒ තනකොළ කාලා එහෙම වෙලා ඒ වගේම පොහොර ඊට පස්සේ දැන් අවුරුදු 3ක් තියෙනවා කියන පස්සේ පොහොර කොහොමද පොහොරකදී ආයෙ හැදෙනවනේ ඒක ඉස්සලා අහලා තියෙනවනේ වැලිමඩ සානු ඔව් ඉස්සරහින් පටන් ගන්නවා ඒ ඉස්සරහින් වැලිමඩ සානු පටන් ගන්නේ සම්පූර්ණ මෙහෙම ඉස්සරහටම පේන්නේ වැලිමඩ සානු තමයි පේන්නේ මෙතන පහළ මිදුරු බෝම්බරෙල්ල කියන ගම්මානේ ඉස්සලා ගිහිල්ලා සමහරට බෝම්බරෙල්ල දියල්ල ඒක මෙතන පහළ තමයි දියල්ල තියෙන්නේ මෙතන පහළ ඔව් මෙතන පහළ සෙල්ල අතට ගිහින් බලන්න මේ ගස් ඇටි ඒ කියන්නේ දියල්ල පේන්නේ නැහැ ඔය ගස් ඇටි ඉවරන තැනින් තමයි දියල්ල පහළට කඩායලා අතට ගිහලා පේනවා පහළ සෙල්ල වහන්නවත අර වෙල්ලායක් ළඟ නේද පාකින්න එක තිබ්බේ අර පොයෝ මෙතන පාලමත් එක්කම වෙල්ලායක් එක්කනේ පාකින්න එක තියෙන්නේ ඒ පාකින්න ගියම පාකින්න ළඟ ටික පේනවා වෙල්ලාය පහළ පේනවා ඔව් අතට ගිහලා කොරට ගිහලා පාකින්න එක පේනවා එතන මෙතන පහළම බෝම්බරෙල්ල මේ කෙලින් වැලිමඩ මේ පැත්තෙන් බදුල්ලේ නමුණුකුල කන්දට යනකම් පේනවා ඔව් බදුල්ලේ නමුණුකුල කන්ද කියන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ අවසානය දිස්ත්‍රික්කයේ ආරම්භය මෙතන අවසානට යනකම් පේනවා මෙතන බදුල්ල දිස්ත්‍රික්කයේ 70% ක කොටසක් බලා ගන්න පුළුවන් මෙතන මේ පැත්තෙන් එක ඒරියා එකක් කවර් වෙන අර කන්දට ඊට පස්සේ මේ කන්දට මෙතනින් ඉහට තව ඒරියා එකක් කවර් වෙනවා නැත්තම් සම්පූර්ණ දිස්ත්‍රික්කයෙන් බලා ගන්න මේ කෙරවල ඉඳලා අර කෙරවලට බලා ගන්න පුළුවන් දෙපැත්තේ කවර් වෙලා නැත්තම් ඒ කියන්නේ දැන් මේ දෙපැත්තේ කවර් වෙලා තියෙන තමයි 100%ක් බලා ගන්න බැරි 70%ක් වගේ තමයි බලන්න මොකද කවර් වෙලා තියෙන ඒරියා දෙක අපිට මෙතනට පේන්නේ නැහැ පේන්නේ නැති මේ කෙලිම ඒ කියන්නේ වැලිමඩ බදුල්ල ඊට පස්සේ මේ පැත්තට බණ්ඩාරලා හපුතලේ දියතලාව මේ සයිඩ් එකෙන් ඔහිය ওই සයිඩ් එක සම්පූර්ණයෙන් බලා ගන්න පුළුවන් නෝර්ලි බදුල් ප්‍රධාන පාර ඒක දැස්ස දවසේ තමයි ඔක වෙලා තියෙන්නේ අතන ජිප් එකේ කොම්බරි මෙතන කට්ටිය කියලා දුවලා තියෙනවා ඒ මෙතන දෙති ගින්දර ටික නිමලා එනකට නිමවට අර ගින්දර රස්නේ කිව්ලා තියෙනවා ඒ කියන්නේ ඔක වර ගොඩක්ම මේ වෙලා ඉස්කෝල ළමයි දැන් මොකද මේ කඳු ටිකේ ඔක්කොගේම මුළු මට්ටමේ ඉඳලා උස ගහලා තියෙනවා කන්ද උස මතක තිබ්බනම් එක ළමෙක්ට ඒකට ප්‍රශ්නයක් ආවොත් ඒ ප්‍රශ්නෙට අපි අහවල් දියා ගියා ඒකේ මේ බෝඩ් එකේ මේ කන්ද මේ ගාන කියලා මතක තිබ්බනම් ඒකත් වටිනවා ඒ ළමයා ඔකේ ෆොටෝ එක කියන පොතෙන් බලන එක මතක තිබුණ නිසා දැන් මේ වගේ තරකට ඇවිල්ලා බලපු ගමන් සමහර වෙලාවට ගොඩක් වෙලාවට ඒ කොල්ලට යනවනේ නැවත ගහන්න කියන්නේ දැන් කියන්නේ අර මේක අර අපේ ගහල් තියෙන අර ස්වභාවික විදියටම බෝඩ් ගහන්නේ යකට වලින් හදන්න ඕනේ දැන් ඒක ගහන්න දැන් මේ ඉන්නේ දැන් ඔය ඉතුරු බෝඩ් ටිකක් ගලවනවා ගලවලා බ්ලොක් එකක් විතර කපලා පේන්ට් එකක් ගහන්න තමයි යන්නේ ඒ කියන්නේ දැන් ඔය අද එක වෙන්නේ දෙයක් නෙවෙයි දැන් ඔක දැන් 3 පාරක් විතර බෝඩ් ගහපුවා ගලවලා මේව කරලා තියෙනවා නෑ මේ කඩාකප්පල්කාරී වැඩ සෑහෙන වෙනවා සමේ. ඔව් එහෙමද? මේ ප්‍රොජෙක්ට් එක රැක ගන්න සෑහෙන අමාරුයි. මේ ප්‍රොජෙක්ට් එක කරන්න මේකෙන් කුෂිකරණ දෙපාර්තමේන්තුවෙන් තමයි සම්පූර්ණ පාලනය කරන්නේ. මොකද මෙතනට ජිප් දාන්න බලාගෙන ඉන්නවා පිටින් ගොඩක් කට්ටිය. ඒ වගේ කට්ටියක් ඉන්නවා. ඒ කියන්නේ මෙතන උනට කිසිම පර්මිට් එකක් දෙන්නේ නැහැ වෙන. මේ ජිප් 21ක් දීලා තියෙනවා ඒ 21 විතරයි. පර්මිට් 21 විතරයි. කාටරි ගන්න ඕන නම් ඒ විකුණන කෙනෙක්ගේ එකක් ගත්තොත් කරන්න වෙන ගන්න බෑ. ඉෂු කරන්නේ නැහැ. මොකද මේකේ විදියට රූල්ස් ටිකක් තියෙනවා මොකද කිසිම හේතුවකට ජිප් එක එළියට ගෙනියන්න බෑ ජිප් ඔක්කොම ඇතුලේ නවත්තන්න ඕනේ රිපෙයාරින් වලට ඇතුලේ කරන්න ඕනේ මැකැනික් කෙනෙක් එළින් ගේන්න ඕනේ ඔක්කොම එන්ජින් රිපෙයාර් කරලා ලොකුම රිපෙයාර් එකක් තිබ්බොත් ඒ වගේ හරි අරන් ඇතුලේ නෑ ඒ කියන්නේ විසබීජේ ප්‍රශ්නේ තමයි ලොකුවරම මේ ගාව තියෙන්නේ මොකද අපිට මේ කිසිම හේතුවකට අපි මේ මග කොහෙවත් නවත්තන්න බෑ නවත්තන්න දෙන්නේ නෑ මොකක් ලොකුම හදිස්සියක් වෙලා මේ වුණොත් ඒක අර එය කිව් විදියට අර නාම පූර ටික පුච්චල දාලා තිබුණේ ඒ කාලෙම තමයි අර මේ කඳුල නම් ගහලා තිබුණා මේ මං ඉතින් හැමෝගෙම ඉල්ලන්න තියෙන්නේ මේ වගේ තැනකට ඉද්දි ටොපිකල් එකක්වත් ගේන්න එපා ඒ ඇවිල්ලා ලස්සන බලලා ඒ විදියටම ආපහු යන්න අපි බලමු වගේම අපි ඉස්සරහා අනාගතයේ කට්ටියටත් ඒ විදියට මේ ලස්සන බලන්න ඉඩ තියන්න කියලා තමයි කියන්න තියෙන්නේ එනකන් ආපහු හම්බෙමු අලුත් වීඩියෝ එකකින් චාව්